අම්මානිට ගැනුනේ මුළු ලෝකයෙන් එයාට විරුද්ධ වෙලා වගේ. මඟුල් ඇඳුම ඇඳගෙන කණ්ණාඩි ඉස්සරහා ඉන්නකොට එයාගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. අම්මේ මට මේක කරන්න බෑ. මම මේ මිනිස්සයව අඳුරන්නෙවත් නෑ. අමාලි එහෙම කිව්වේ ඇඳුම් බරහඬින්. ඒත් අම්මුකරේ අමාලිගේ මූණ අහකට හැරෝප එක. කට වහගනින් අමාලි ආර්යයන් කියන්නේ කවුද කියලා මුළු රටම දන්නවා. එයාට තියෙන සල්ලි වලින් අපේ හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. තාත්තට ණය ටික ගෙවන්න තියෙන එකම මිතිය මේක විතරයි. අම්මා කිව්වේ හරිම තදින්. අන්තිමට අමාලිව සල්ලි වලට පාවා දුන්නා වගේ වැඩක් උනේ. ආර්යයන් කියන්නේ හරිම රළු හැංගීම් නැති මිනිස්සෙක් කියලා හැමෝම කිව්වා. මඟුල් බෝරුවේ ඉන්නකොට එයා අමාලි තියා බැලුවේවත් නෑ. එයාගේ මූණේ තිබුණේ හරිම අහංකාර පෙනුමක්. අමාලිට දැනුනේ තමන්ව හිරගෙදරකට විකුණලා වගේ හැඟීමක්. එතනෑම හනිමූන් එකට එයාලව නුවරඑළිය ලොකු හෝටලයකට එක්කගෙන ගියා. වාහනේ ඇතුලේ දෙන්න අතරේ කිසිම කතාවක් වුණේ නෑ. අමාලි බලාගත්තු අත බලාගෙන හිටියා. එයාගේ හිතේ තිබුණේ ලොකු බයක්. හෝටලයට යනකොට රෑ 12ත් පහුවෙලා. අමාලිට ඒ වෙනකොටත් ඇඟට හරිම අමාරුයි. අවාසනාවකට වගේ එතාම එයාගේ පීරියඩ්ස් හැදිලා තිබුණේ. මඟුල් නැතුමත් එක්ක ඒ වේදනාව තරහා ගන්න එක අමාලිට ලොකු වදයක් වුණා. හෝටල් කාමරේ ඇතුළුණු ගමන් ආර්යයන් එයාගේ කෝට් එක කලවලා ඇඳ උඩට දැම්මා. ඔයා ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න. මට නිදා ගන්න ඕන. ආර්යයන් කිව්වේ හරිම රළු විදියට. අමාලි නෙවුලන හනික් එහෙම කිව්වා. මට ටිකක් අමාරුයි ආර්ය. මොකක්ද තියෙන අමාරුව? දවස පුරාම හිටගෙන හිටපු එකද? ඒක හැමෝටම වෙන දෙයක්. ඉක්මනට යන්න. ආර්යයන් සැර වුණා. අමාලි අමාරුවේ බෑග් එකක් අරගෙන වොෂ් රූම් එකට ගියා. එයාට දැනුනේ මුළු ඇඟම පාන්න තියලා වගේ. බඩේ කැක්කුමයි කොන්දේ කැක්කුමයි නිසා එයාට කෙලින් හිට ගන්නවත් බෑ. පැය භාගයක් විතර ගියාට පස්සේ අමාලි එළියට ආවේ ඇස් රත් කරගෙන. එයා ඇඳගෙන හිටියේ සාල නයිට් ඩ්‍රෙස් එකක්. එයා ආයෙත් ඇඳේ කොනකට වෙලා කුඩි වුණා. ආර්යයන් ඇඳේ හාන්සි වෙලා ෆෝන් එක පලපල හිටියා. අමාලි කැඳලි ගන්න සද්දය ඇහිලා එයා ඔලුව ඔස්සලා බැලුවා. ඇයි මේ ඔයා අඬනවද? ආර්යයන් ඇහුවේ ටිකක් කේන්තියෙන් වගේ. නෑ මට බඩ රිදෙනවා. ගොඩාක් රිදෙනවා. අමාලි අඬාම කිව්වා. ආර්යයන් ඇඳෙන් නැගිටලා අමාලි ගාවට ආවා. මොකක්ද ප්‍රශ්නේ? ඇත්ත කියන්න. එයා අමාලිගේ මූණ දිහා කෙලින් බැලුවා. අමාලි හරිම අමාරුවේ වචන ගලපගත්තා. මට පීරියඩ්ස් ඇතිලා. ඒකයි මට හරිම අමාරුයි ආර්යයන්. මට සමා වෙන්න. ආර්යයන් මොහොතක් නිහඬ වුණා. එයාගේ රළු පැනුම ටිකක් අඩු වුණා වගේ අමාලිට දැනුණා. ඉතින් ඕකටද මේ මෙච්චර අඬන්නේ? ඔක සාමාන්‍ය දෙයක්. එයා කිව්වා. නෑ මට ගොඩක් රිදෙනවා. අම්මලා මාව බලෙන් මේකට කැමති කරගත්තේ. මම හිතුවේ ඔයා මට ගොඩක් කරදර කරයි කියලා. අමාලි එයාගේ හිතේ තිබුණ බය ඔක්කොම එළියට දැම්මා. ආර්යයන් හයියෙන් හුස්මක් පිට කරලා ඇඳ අයිනේ වාඩි වුණා. බලන්න අමාලි මම නළු මිනිස්සෙක් වෙන්නේ නැති. හැබැයි මම තිරිසනෙක් නෙවෙයි. ඔයාට අමාරු නම් මම මේක තේරුම් ගන්නවා. ආර්යයන් ෆෝන් එක අරගෙන කාටද කෝල් එකක් ගත්තා. හෙලෝ රූම් සර්විස්ද? මට ඉක්මනට හොට් වෝටර් බොටල් එකක් ඕනේ. කිරි වීදුරුවකුත් අරගෙන එන්න. ඉක්මන් කරන්න. කෝල් එක කට් කරපු ආර්යයට අම්මාට දිහා බැලුවා. දැන් ඔහොම ඉන්න. මම බෙහෙත් මොනවා හරි තියනවද කියලා බලන්න. එයා එයාගේ බෑග් එක පීරන්න ගත්තා. අමාලිට පුදුම හිතුණා. මේ රළු ආර්යයන්මද කියලා එයාට හිතා ගන්න බැරි වුණා. ටික වෙලාවකින් කවුරු හරි තොරට තට්ටු කළා. ආර්යයන් ගිහින් රූම් සර්විස් එකේ බඩු ටික ගත්තා. එයා හොට් වෝටර් බෑග් එක අරගෙන අමාලි ගාවට ආවා. මෙන්න මේක බඩට තියාගන්න. එතකොට කැක්කුම අඩුවේ. එයා හරිම පරස්සමෙන් ඒක අමාලිට දුන්නා. පස්සේ කිරි වීදුරුව අරගෙන අමාලිගේ කටට ලං කළා. බොන්න මේක.
ඔයාගේ මූණ මැලවිලාගේ. අමාරි හිමීට කිරි වීදුරුව පිව්වා. එයාට දැනුනේ ලොකු සහනයක්. "තෑන්ක් යූ" අමාලි කිව්වේ හරිම හිං හඬින්. "අමාලි මම දන්නවා ඔයාගේ අම්මලා මේ විවාහය කරේ සල්ලි නිසා කියලා. ඒත් මම මේකට කැමති වුණේ මට ඔයාව දැකපු දවසේ ඉඳන් හිතේ නිසා. මම හිතුවේ නෑ ඔයා මට මේ තරම් බය වෙයි කියලා." ආර්යන් එයාගේ හිතේ තිබුණ ඇත්තම දේ කිව්වා. අමාලි පුදුමේ ඇස් ලොකු කරගෙන බැලුවා. ඔයා මට කැමති වුණාද?" "ඔව්. හැබැයි මම ඒක පෙන්නන්න දන්නේ නෑ. මම හැදුණු වැටුනේ හරිම රළු පරිසරයක. මට ආදරේ පෙන්නන්න තේරෙන්නේ නෑ. ඒත් මම ඔයාට කවදාවත් බලපෑමක් කරාවේ නෑ අමාලි." ආර්යන් එහෙම කියනකොට එයාගේ ඇස්වල තිබුණේ අවංක බවක්. මාරිට දැනුනේ එයා වැරදියට ආර්යන්ව තේරුම් ගලා හිටියේ කියලා. "මට සමා වෙන්න ආර්යන්. මම හිතේ ඔයා හරිම නපුරු කෙනෙක් කියලා." අමාලි හිමීට කිව්වා. "කමක් නෑ. ඒක මගේ වැරැද්ද. දැන් ඔයා නිදාගන්න. මා මෙතන සෝෆා එකේ ඉන්නම්." ආර්යන් නැගිටින්න හදනකොටම අමාලි එයාගේ අතින් අල්ලගත්තා. "එපා. සෝෆා එකේ ඉන්න එපා. ඇඳේ ඉන්න. මට දැන් බයක් නෑ." අමාලි කිව්වේ හිනා වෙලා. ආර්යන් හිනා වුණා. ඒ තමයි අමාලි දැකපු ආර්යන්ගේ පළවෙනි ලස්සන හිනාව. එදා රෑ පුරාම ආර්යන් අමාලි කියලා ගිම්ම හිටියා. අමාලිට රිදෙන හැම පාරකම එයා උණු වතුර බෑග් එක අරන් රත් කරලා දුන්නා. පාන්දර වෙනකොට අමාලිට හොඳට නිින්ද ගිහින් තිබුණා. එයා හැරෙනකොට දැක්කේ ආර්යන් එයාගේ ඔළුව අත ගන්න ඉන්නවා. "දැන් කොහමද? බඩේ කැක්කුම අඩද?" ආර්යන් ඇහුවේ හරිම කරුණාවෙන්. "ඔව් දැන් ගොඩක් හොඳයි. ඔයා මුළු රෑම නිදාගත්තේ නැද්ද?" අමාලි ඇහුවා. "නෑ. ඔයාට අමාරු වෙයි කියලා මම බලාගෙන හිටියා." ආර්යන් කිව්වා. අමාලිට දැනුනේ එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙළුණා වගේ. සල්ලි නිසා සිද්ධ වුණ මේ විවාහය ඇතුලේ මෙච්චර ලස්සන හදවතක් හැංගිලා තියෙයි කියලා එයා හිතුවේ නෑ. "අපිට පුළුවන් නේද ආර්යන් අලුතින් පටන් ගන්න?" අමාලි ඇහුවා. "ඇත්තටම පුළුවන් අමාලි. මම ඔයාව සල්ලි වලට ගත්ත කෙනෙක් නෙමෙයි. ඔයා මගේ පිරිත. මම ඔයාව හැමදාම බලා ගන්නවා." ආර්යන් එහෙම කියලා අමාලිගේ නාලට හාදුවක් දුන්නා. නුවරඑළියේ සීතල හුළඟ කාමරේ ඇතුළට එනකොට අමාලිට දැනුනේ ඒ සීතලට වඩා ලොකු උණුසුමක් ආර්යන්ගේ ආදරය ඇතුළේ තියෙනවා කියලා. බලෙන් කරපු විවාහයක් වුණත් ඒක ආදරණීය ගමනක ආරම්භයක් වුණා. අමාලිගේ පීරියඩ්ස් දවසේ වේදනාව අස්සේ එයාට එයාගේ ජීවිතේ වටිනාම මනුස්සයව හම්බ වුණා. දෙන්නම එකතු වෙලා ජනේලයෙන් එළිය බැලුවා. ලස්සනට ඉර පායලා තිබුණා. ඒ ඉරේලිය වගේම එයාලගේ අනාගතයක් ගොඩාක් ලස්සන වෙයි කියලා අමාලිට විශ්වාසයක් තිබුණා. "අපි අද කොහේ හරි යමුද? ඔයාට පුළුවන් නම් විතරක්." ආර්යන් ඇහුවා. "ඔව් යමු. මට දැන් ගොඩක් සනීපයි. ඔයා ළඟ ඉන්නකොට මට කිසිම අමාරුවක් නෑ." අමාලි ආදරෙන් කිව්වා. ආර්යන් අමාලිව තදින් බදාගත්තා. "මම පොරොන්දු වෙනවා අමාලි. මම ඔයාගේ ඇහෙන් කඳුලක් වැටෙන්න දෙන්නේ නෑ කියලා. ඔයාගේ අම්මලා සල්ලි බලාපොරොත්තු වුණාට මම බලාපොරොත්තු වුණේ ඔයාගේ ආදරේ විතරයි." ඒ වචන ටික අමාලිගේ හිතට ලොකු ශක්තියක් වුණා. නපුරු මනමාලයෙන් කියලා හිතාගෙන හිටපු ආර්යන් ඇත්තටම අමාලිගේ ජීවිතේ වාසනාව කියලා එයාට එදා තේරුණා.